මේක අහලා තිබුණා මම ආදරය කරනවා මං ආදරය කරන පුද්ගලයා සීලයට ශ්‍රද්ධාවට අපට අවසර දෙන්නේ නැහැ. මං පින් කරන්නේ ඌට හොරෙන්. කසාද බඳින්න ඉස්සෙල්ලත් මෙහෙමනම් තත්ත්වේ. බැන්දට පස්සේ ඔහුගේම පිහිට. අයි පිනට නම් පිනක පිහිටක් යාට ලබන්න හම්බ වෙන්නේ නැහැ. මේක හේතුව මේකයි. පිනකට යොමු කරන්නේ නැත්නම් මොකෝ? සමහර විට මේක වෙන්න පුළුවන්. මෙහෙම අපිට එකපාරට කියන්න බෑ. සමහර අවස්ථාවල් තියෙනවා සමහර පුද්ගලයන් තමන් යාළුවෙලා ඉන්න ගෑනුන්ට එක්ක යාළුනාට පස්සේ අධික ඊර්ෂ්‍යාවකින් ඉන්නවා. ඒ ළමයා දිහා වෙන කවුරු හරි බලාවි. ඒ ළමයා වෙන කවුරු හරි දිහා බලාවි. මේ වගේ. එහෙම වෙන්න හේතුව මොකෝ? තමන් දුස්සීල නිසා. සමහර ඉන්න හැමතිස්සෙම කියනවා මේ මං කොළඹ යන්නේ නැහැ නේ මං කොළඹ යන්නේ නැහැ කියලා. එයා හොරෙන් කොළඹ යනවා. ඒ જાති ඒවා. එතකොට ඒ වගේ තියෙනවා සමහර අයට තියෙනවා අධික ඊර්ෂ්‍යාවක් වෙනවා බිරිඳ ගැන. සමහරවන්ට තියෙනවා අධික ඊර්ෂ්‍යාවක් තමන්ගේ ස්වාමියා ගැන. මේකට හේතුව තමයි එකිනෙකා ගුණධර්මයන්ට තැන නොදීම. ගුණධර්මයන්ට තැන දැන් සමහර අය ඉන්නවා බැන්දට පස්සේ ඒ බැඳපු නෝනට ගෙදරින් එළියට එන්න දෙන්නේ නැහැ. ගමනක් යන්න දෙන්නේ නැහැ. පාන්සල් යන්න දෙන්නේ නැහැ. වඳින්න යන්න දෙන්නේ නැහැ. වෙන කවුරු හරි එයා දිහා බලයි කියලා. එක්ක එයා වෙන කාගේ හරි දිහා බලයි කියලා. ඉතින් මේ වගේ ආසහන නම් සංසාරයේ කර්ම. එතකොට ඒ කර්ම ගෙවන්න තමයි මේ වගේ ඒව යාළු වෙන්නේ. කොහොමත් විවාහ ජීවිතවලදී 100%ක්ම කර්මානුරූපයි. විවාහයක් 100%ක්ම කර්මානුරූපයි. කර්මානුරූපව තමයි මුණ ගැහෙන්නේ සහකාරයව සහකාරී. ඒ මුණ ගැහුනට පස්සේ සමහර විට කාලයක් යනකම් හිතනවා බැන්දට පස්සේ හරියයි බැන්දට පස්සේ හරියයි මේ ප්‍රශ්න හදාගන්න පුළුවන් කියනවා. හැබැයි හදාගන්න නම් හම්බ වෙන්නේ නැහැ මැරෙනකම්. ඔක හදාගන්න පුළුවන් වෙන්නේ කවදා හරි කසාදෙන් නෙමෙයි ධර්මයෙන්. කසාද වලින් ප්‍රශ්න හදාගන්න මේ විසඳන්න බෑ 100%. ඒ කසාද කර්මානුරූපම නම් ඉන්නේ. ඒකේ තියෙන්නේ විඳවන්නම නම් මොකද සිද්ධ වෙන්නේ? යට විඳවන්න වෙනවනේ. අපි කියමු සමහර ගෙවල් වල බඳිනකම් සාඬු සරුවල් නැහැ. බැන්දට පස්සේ මේ ණය හැපින්නයි වගේ. මොනවා කළත් වැරදි. ඉව්වත් වැරදි. ඉව නැතත් වැරදි. ඇන්දත් වැරදි. ඇන්දි නැතත් වැරදි. ඉතින් ඒ වගේ ගෙවල් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට උත්තරේ කොයිද තියෙන්නේ? දික්කසාදෙ නෙමෙයි උත්තරේ තියෙන්නේ. උත්තරේ තියෙන්නේ ධර්මී. එක්කෙනෙක් තේරුම් ගත්තොත් මේක මගේ කර්ම විපාකයක්. මේක කර්මානුරූප එකක් මේ වෙලා තියෙන්නේ. මම මේක ඉවසගෙන මම මේකට මොන දෙනවා කියලා සමහර විට කාලයක් ගෑවෑමෙන් ඒක විසඳිනවා. එකක්. එහෙම නැත්තම් ඒගොල්ලා ඉන්න භූමියේ දෝෂයක් තියෙන්නත් පුළුවන්. ඒකේ සමහර ඒගොල්ලෝ පදිංචි දෙනවනේ ගෙවල් වලට. ඒ ගෙදර ඉන්න පුළුවන් කසාද වැරදිච්ච භූතයෝ. ඒ කියන්නේ භූත ලෝකේ ඉන්නවා මනුස්ස ලෝකේ කසාද වැරදිච්ච. ඒ භූතය ඉරිසිය අරගෙන සමගින් ඉන්නවට. ඊළඟ භූතය ප්‍රශ්න හදනවා. එහෙම දැන් මට හම් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ තැන් සමහර විට ඒ තැන් වෙනස් කරාම හරියනවා. ඒ නිසා අපිට එකෙල්ලේ ප්‍රශ්නයකට උත්තරේ අසවල් එකයි කියලා අපිට කියන්න බෑ. ඉතින් මේක අහනවා ඒ වගේ ඔහුව කුසලයට යොමු කරගන්න ගතියුතු ක්‍රියාමාර්ගය කොමක්ද? ඉතින් අපිට එකපාරට ඒක කියන්න බෑ. ඉතින් Taman දක්ෂ වෙන්න ඕනේ. ඔහු කුසලයට යොමු කරන්න.